එන්න අපි කතන්දරයක් අහමුද? මේ මායාගේ කතාව. මේ ඉන්නේ මායා. එයා හරීම ගුණ යහපත් දරුවෙක්. ඉතින් එයා දවසක් ගියා කැෆේ එකට කෑම කන්න. ඉතින් එයා වාඩි වෙලා කෑම කකා හිටියා. එකපාරටම එයා දැක්කා අලුතෙන් ඉස්කෝලේට ආව යාළුවා බය වෙලා වගේ බලන් ඉන්න හැටි. කවුරුත් එයාට කතා කරන්නෙත් නැහැ. මායාට දුක හිතුණා. එයා කතා කරා එයාගේ ළඟට එන්න කියලා. ඉතින් එයාගේ ළඟ පුටුව දුන්නා එයාට වාඩි වෙන්න කියලා. ඉතින් අලුත් යාළුවා එයා ළඟින්ම වාඩි වුණා. ඊට පස්සේ මේ අලුතෙන් ආව යාළුවත් එක්ක මායා සතුටින් කෑම ගත්තා. එයාලා වැඩි කතා කරේ නැහැ. ඉතින් ඊට පස්සේ යාළුවා ඉතින් හොඳ යාළුවෝ වුණා.